මේ පාර ලියන දරුවන්ගේ අවසානම සම්මන්ත්‍රණය. මේක සම්පූර්ණයෙන් පැවැත්වෙන්නේ Zoom හරහා පමණයි, ඔන්ලයින් පමණයි තියෙන්නේ. ඒක නිසා මේකෙදි වෙන්නේ පෙබරවාරි 1 වෙනිදා අපේ තියෙන පෙරහුරු පරීක්ෂණය. අන්න ඒ පේපර් එක අපි ඩිස්කස් කරනවා. එතන උදේ 8:30ට පෙබරවාරි 4 මේක ඔන්ලයින් පැවැත්වෙන්න හේතුව මේ අවසාන කාල සීමාවෙදි පුතේ ඔයා කරන්න ඕනි ඇවිදින එක නෙවෙයි. ඒකට හේතුව ඔයාගේ ආරක්ෂාව ගැන ඔයා අනිවාර්යයෙන්ම වද වෙන්න වෙනවා මේ කාල සීමාවේ. හරි පොඩි මොනවා හරි දෙයක් වුණොත් ආයි ඉතින් වැඩක් නැහැ. ඔයා මේ අවුරුදු 11ක ඉස්කෝලේ ගිහිල්ලා විභාගේ ලියන්න යන මොහොතේදී මේකේ අවසානට අමාරු වැටෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒක නිසා මම තීරණය කරා ඔයාලා ගැන හිතලා දෙමාපියන්ටත් මං හිතන්නේ මේක පැහැදිලි වෙන්න ඕනි අනිවාර්යයෙන්ම. කොහේ හරි බැලුවොත් දැන් අවුරුදු ගානක අපි බැලුවොත් කොහේ හරි තැනක මෙයාලා ටවුන් එකේ සෙට් වෙලා කොහේ හරි තැනක මොනවා හරි පොඩි ප්‍රශ්නයක් ඇති කරගන්න. ඒක නිසා දැන් පුළුවන් තරම් දරුවව ගෙදර තියාගන්න. දැන් ගෙදර තියාගන්න. මොකද මෙච්චර කාලයක් දැන් ගිහිල්ලා ආයේ මේ අවසාන මොහොතේ දඟලන්න ඕනේ නැනේ. දැන් ගෙදර ඉඳලා පේපර් කරවන්න. හරිද? පුළුවන් තරම් පේපර්ස් ලියවන්න. බලන්න තමන්ගේ ලකුණු මට්ටම කොහොමද කියලා. දැන් ඇවිද ඉන්න කාලයක් නෙමෙයි. ඒක නිසා පෙබරවාරි 4 ගෙදර ඉඳන් සම්බන්ධ වෙන්න තමන්ට වැඩි විස්තර දැනගන්න මේ පහළ තියෙන WhatsApp නම්බර එකට මැසේජ් එකක් දාන්න. Zoom හරහා පමණයි පැවැත්වෙන්නේ, YouTube live එකක් යන්නේ නැත. හරි. එහෙනම් පේපරේ ලියන අය, පේපරේ නොලියු අය හැමෝම පෙබරවාරි 4 උදේ 8:30ට අපි සම්බන්ධ වෙමු අවසානම ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවත් එක්ක.